Welcome back to my YouTube channel. මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් මාව subscribe කරලා මගෙත් එක වීඩියෝ බලන්න ආදරෙන් එකතු වෙන්න කියලා මම ඔයගොල්ලෝ හැමෝටම මතක් කරනවා. ඉතින් කොහොමද ඔයාලට හොඳින් ඇති කියලා හිතනවා. එන්නකො අද දවසේ මම මොකද කරන්න කියලා බලන්න. අද මම day vlog එකක් නෙවෙයි ගෙනල්ලා තියෙන්නේ දවස් දෙකක් ඇතුළත මම කරපු දේවල්. මේ තියෙන නම් මම හවස් වරුවක වැඩට ගිහපු වෙලාවේ ගත්ත වීඩියෝස් ටිකක්. මම වැඩ කරන තැන ප්‍රී ස්කූල් එක තමයි මම වැඩ කරන්නේ. බලන්නකො මේ ආයේ කෝලම් බලද්දී ඇත්තටම මේ දවස ගෙවෙනවා කියා වෙලාව ගෙවෙනවා දැනෙන්නේවත් නැහැ. බලන්නකො මේ ආයේ තියෙන කෝලම් ටික. ඇත්තටම දුක හිතන වීඩියෝ එකක් තමයි මම ගෙනල්ලා තියෙන්නේ. හිතා ගන්න බැරි විදිහට මාර විදිහට ගොඩාක් හිතට දුකක් දැනෙන වීඩියෝ එකක්. බලන්නකො ඉස්සරහට මොකද්ද හේතුව කියලා ඔයගොල්ලොත් එක ෂෙයා කරගන්න. ඉතින් මම වැඩේ ඉවර වෙලා හවස රූම් එකට ආවට පස්සේ වොෂ් එහෙම දාලා ඉතින් ටිකක් වෙලාවකින් ගොඩාක් අය කෑ ගහනවා වුණා. මොකද කියලා පොඩ්ඩක් එළියට ගිහිල්ලා බලනකොට තමයි මේ දැක්කේ ඇත්තටම ෆ්ලැට් එකක පොඩි ගින්නක් ඇති වෙලා. පොඩි කියන්නේ පොඩිමත් නෑ මං හිතන්නේ ලොකුවට ඇතුලේ මේ ඔක්කොම ගිනි අරන් මන් දන්න හැටියට. ඉතින් ඇත්තටම මාර විදියට අවුලිය පව් ඉතින් මොනවනත් මිනිස්සුනි නේද. මේකේ ඉතින් ගින්න නිවන්න ගොඩාක් අය සපෝට් කරා. ඇත්තටම මම ඉන්න තැනට එහා පැත්තේ ෆ්ලැට් එකේ තමයි මේ කරදරේ වෙලා තිබුණේ. මෙහි නිතරම ඇත්තටම මේ මම මේ වගේව දෙක තුනක්ම දැක්ක මේ ඉක්මනටම ගිනි ගන්නවා මේ. පව් ඉතින් මාර විදියට අවුල් ගියා. ඉතින් ඊට පස්සේ ඉතින් මේ තියෙන්නේ ඊළඟ දවසේ උදේ මගේ යාළුවත් එක්ක ගියා මේ හොස්පිටල් එකට. මොකද එයාට අසනීප වෙලා මගේ රූම්මේට් එක බේත් ගන්න තමයි ගියේ. ඉතින් පයින් තමයි ගියේ යන ගමන්. ඇත්තටම දැන් උදේ වෙලාව 8ට විතර. ඉතින් ගොඩක් දුර නෑ හොස්පිටල් එකට ළඟ තියෙන්නේ. අපි ඉතින් උදේම ටැක්සියක් හොයාගන්න තිබුණෙත් නැති නිසා අපි දැන් පයින්ම ගියා. අද ඉතින් පාරේ සෙනගත් නෑ. මේ අද මෙහි නිවාඩු දවසක්. රජේ නිවාඩුවක්. ඒක නිසාද මන්දා මේ ගොඩක් සෙනග අඩුයි. හොස්පිටල් එකෙත් අතරම ගොඩක් සෙනග හිටියේ නෑ. මොකක් හරි මේගොල්ලන්ගේ රජේ නිවාඩුවක්. ඒක නිසා පාර දෙපැත්තේ කොඩි හැමක් දාලා තිබ්බ. මොකද්ද කියලා හරියට මම දන්නේ නෑ. ඉතින් මේ දැන් අපි හොස්පිටල් එකට යන ගමන් නැත්තර විනාඩි 10ක් 15ක්වත් යන්නේ නැහැ හොස්පිටල් එකට යන්න. මම හිතන්නේ විනාඩි 10ක් විනාඩි 8ක් වගේ තමයි අපිට හොස්පිටල් එකට යන්න ගියේ වෙලාව. අපි දැන් ඉතින් පොඩි chat එකක් උදාගෙන හිමීට ඉතින් ඔන්න හොස්පිටල් එකට යන ගමන් තමයි ඉන්නේ. අද පාර දෙපැත්තේ මාරු විදිහට බයික් පාක් කරලා තියෙනවා. මං හිතන්නේ නිවාඩු නිසා ඔක්කොම ගෙවල් වල කට්ටිය හැම ඉන්න නිසා වාහනත් ගොඩක් වැඩි පාර දෙපැත්තේ පාක් කරලා. ඉතින් අපි දෙන්න හිමින් ඉතින් ගියා හොස්පිටල් එක ඇතුළට. මේ තියෙන්නේ මේගොල්ලොන්ගේ පල්ලියක්. දැන් ඔන්න ඉතින් හොස්පිටල් එක ළඟයි. දැන් හොස්පිටල් එක ළඟ තමයි අපි ඉන්නේ. මෙතනින් එහා පැත්තේ තමයි හොස්පිටල් එක තියෙන්නේ. ඉතින් ඔන්න අපි පාරක් පැනලා හොස්පිටල් එක ඇතුළට ගියා බෙහෙත් ගන්න. ඔන්න ඉතින් අපි දැන් හොස්පිටල් එක ළඟ තමයි ඉන්නේ. දැන් පාර පැනලා අපි ඇතුළට යනවා. ඇත්තටම මාර විදියට සෙනග අඩුයි. මොකද මම ඊට කලින් 3 පාරක් විතරම හොස්පිටල් එකට ඇවිල්ලා තියෙනවා. මාර සෙනගයි. මම හිතන්නේ අද නිවාඩු දවසක් හින්දා වෙන්නේ නැති ගොඩක්ම සෙනග අඩුයි. ඉතින් මේ අපි මෙතන තමයි හොස්පිටල් එකට ඇතුල් වෙන්න තැන තියෙන්නේ. මේන් ගේට් එක තියෙන්නේ මෙතනින්. ඉතින් අපි මෙතනින් ඇතුල් වෙලා හොස්පිටල් එකට යන්න තමයි ලෑස්ති වෙන්න. ඇත්තටම අපි හොස්පිටල් එකට යනකොට මේ කියන්නේ යන තැන අපි දැක්ක ඉමර්ජන්සි හදිසියේ ලෙඩෙක් ගෙනල්ලා තිබ්බා. මේත් අපි කතා වෙවි ගියා. අමාරු ලෙඩෙක් වෙන්න තේ ගොඩක් මෙහෙමයි කියලා පොඩි chat එකක් දාන තමයි ගියේ. ඇත්තටම ගෙනල්ලා තිබ්බේ ලංකාවේ කෙනෙක්. අපිට දැනගන්න ලැබුණ විදිහට අවුරුදු 45ක් කෙනෙක් වැඩ කර ඉන්න ගමන් හදිස්සියේ පපුවේ අමාරුවක් ඇවිල්ලා ගිහලා තමයි අරන් ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ මෙයාලා ඇත්තට මාරු විදිහට try කරා. ඊට පස්සේ ඉතින් ඒගොල්ලෝ කිව්වේ නම් මේ heart attack එකක් ඇවිල්ලා ගිහලා තමයි ඉතින් මාරු විදිහට අවුල් ගියා. ලංකාවේ කෙනෙක් නිවනවා වුණත් ඇත්තට මාරුම විදිහට අවුල් ගියා වෙලාවේ මේ
මේ දවස් ටිකේම එක එක ඔය වගේ දුක හිතෙන දේවල්මයි දැක්කේ. ඒක නිසාද මන්ද මාර විදියට අවුල් ගියා. ඇත්තටම ලංකාවේ කෙනෙක්ට එහෙම වුණාම මේ අපි කාට වුණත් එහෙම ඉතින් කාට වුණත් මිනිස්සුනේ නේද? එහෙම කාට වුණ මොන හරි දෙයක් වුණාම ඉතින් ඇත්තටම මිනිස්සෙක් විදියට අපිට මාරම විදියට දුක හිතෙනවා. අතකට ඉතින් හිතෙනවා මෙහෙම රටවල් වල ඇවිල්ලා ගොඩක් අය සල්ලි වෙනුවෙන් තමන්ගේ දරුවෝ වයිෆ්ලා හැමෝම පවුලේ හැමෝම ෆැමිලි එක හැමෝම දාලා මේ වගේ තනියම රටකට ඇවිල්ලා හැමදේම කරගත්තා කරගන්න ඉතින් තම මොන හරි කරගන්න ඕන කියලානේ. අවසානට ඉතින් ඒ වගේ දෙයක් වුණාම ඉතින් මොකද්ද අපි ජීවිතේ කරගෙන තියෙන්නේ කියලා හිතෙන තරම් ඒ වෙලාවේ මට ඇත්තට මේ ගැන හිතිලා මාර විදියට අසරණකමක් දැනුනේ. ඇත්තට මේ කෙනා නැතුණා කියලා තමයි අපිට දැනගන්න ලැබුණේ. මාර විදියටම දුකයි. මෙහෙමයි ගොඩාක් රට ආපුවාම පවුලේ අය වුණත් යාළුවෝ නෑදෑයෝ හැමෝම හිතන්නේ මේ ගොඩක් අය නෙවෙයි සමහරක් අය මම කියන්නේ. ගොඩක් අය හිතන්නේ මේගොල්ලෝ සැපෙන් ඉන්නවා මෙහෙමයි. ඒ අයට දුකක් දැනෙන්නේ නැහැ. හරි සතුටින් ඉන්නවා සැප ජීවිතයක් ගෙවන්නේ කියලා. ඇත්තටම එහෙම නෙවෙයි. ගොඩාක් අය දුක් විඳින රටවල් වල ඇවිල්ලා. ඉතින් අපි මනක් දකින්නේ ලංකාවේ ඉන්න ඊට පස්සේ ඒගොල්ලන්ට මාර විදිහට සපෝට් එකක් දෙන්න ඕනේ. මෙහෙම රටක ඇවිල්ලා ජීවත් වෙනකොට ඒ හැමදේම ගන්න පවුල වෙනවෙන්නේ. මම නම් හිතන විදිහට අපි ආදරය කරන අය ළඟ අපිට හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ. ඒ වගේම හැමෝම ආදරය කරන හැමෝටම ඒ අයගේ ආදරය කරන අය ළඟ ඉන්න හැමෝටම ලැබෙන්න ඕනේ කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් අදට මගේ vlog එක අවසන් කරනවා. කින් එන්න. ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.